හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ ගෙදර තියෙන දේවල්ම යූස් කරලා හදන්න පුළුවන් ලේසිම රෙසිපියක්. ගෙදර තියෙන දේවල්ම යූස් කරලා හදා ගන්න පුළුවන් රෙසිපියක්. ඒක නිසා ඔයාලට කිසිම කරදරයක් නැහැ. ඉතින් ගෙදර තියෙන දේවල්ම යූස් කරලා මේ චොකලට් කේක් එක හදා ගන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍ය චොකලට් කේක් එකක් හදනකොට අපිට චොකලට් පවුඩර්, චොකලට් පිටි අනම්මනම් සේරම ඕන වෙනවනේ. ඉතින් මේ චොකලට් කේක් එක හදන්න එහෙම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන මුලින්ම අරගෙන තියෙනවා චොකලට් බිස්කට් 9ක්. ඉතින් ඔයාලට ලොකු කේක් එකක් හදා ගන්න ඕන නම් මේ හැම දෙයකින්ම ප්‍රමාණය වැඩියෙන් අරගෙන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම අරගෙන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 80ක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් කිරි පිටි හරි යූස් කරලා මේක හදා ගන්න පුළුවන්. මම මේ චොකලටුයි බටරුයි නම් අරගෙන තියෙන්නේ චොකලට් ගනාශක හදාගන්න. ඒක ඔයාලා කැමති නම් විතරක් හදාගන්න පුළුවන්. නැත්නම් අත්‍යවශ්‍ය නැහැ ඒක හදාගන්න එක. ඊට පස්සේ අපේ චොකලට් බිස්කට් වල ඔක්කොම චොකලට් ටික මේ විදියට වෙන භාජනයකට අයින් කරගන්න ඕනේ මුලින්ම. හරි දැන් චොකලට් ක්‍රීම් ටික අයින් කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ බිස්කට් ටික මේ විදියට පොඩි පොඩි කොටස් වලට මම කඩාගත්තා. ඊට පස්සේ මම මේකටම දාගන්නවා කිරි මිලිලීටර් 80ක්. දැන් තියෙන මේ දෙකම හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට වික්ස් එකක් නැත්නම් මේක හැන්දක් පාවිච්චි කරනවත් කරගන්න පුළුවන්. මොකද මේකට කිරි දාලා තියෙන නිසා ඉක්මනටම බිස්කට් ටික දිය වෙනවා. මේක මේ විදිහට හොඳට දිය වෙනකම්ම කලවම් කරගන්න ඕනේ. දැන් චොකලට් බිස්කට් එකේ තිබ්බ ක්‍රීම් ටිකත් මේකටම දාගෙන කලවම් කරගන්න ඕනේ. අපේ කේක් බැටර් එක. දැන් තියෙන මේ චොකලට් කේක් මිශ්‍රණය අපේ කේක් බැටර් එකට දාගන්න. ඊට පස්සේ මම මේක බේක් වෙන්න දාන්න කලින් බේකින් පවුඩර් තේ හැඳි 3න් එකක් මම මේකට එකතු කර ගන්නවා. එතකොට තමයි කේක් එක පිපෙන්නේ. ඊට පස්සේ මේ විදියට හොඳට බේකින් පවුඩර් ටික මේ විදියට කලවම් කර ගන්න ඕනේ. කැට හිටින් නැති වෙන්න. ඔන්න දැන් කේක් බැටර් එක හරි අපේ. දැන් තියෙන්නේ මේක oven එකට දාන්න. මම මේක oven එකට සෙල්සියස් අංශක 180න් විනාඩි 25ක් බේක් කරගත්තා. ඔයාලට මේක ස්ටීම් කරගන්න උනත් පුළුවන්. oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ oven එකේ ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක පොඩ්ඩක් බලලා
උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන් ඔයාලට. බලන්නකො බේක් කරගත්තට පස්සේ චොකලට් බිස්කට් වලින් හැදුවද කියලා නැහැ. ඒක ඇත්තටම නෝමල් චොකලට් කේක් එකක් වගේම තියෙනවා. ඔයාලට මේක අයිසිං කරගන්න උනත් පුළුවන්. මොකද ඒ තරමට සොෆ්ට් එකට නෝමල් චොකලට් කේක් එකක් වගේ මේක තියෙනවා. රසත් ඒ වගේමයි නෝමල් චොකලට් කේක් එකක් වගේම තියෙනවා. ඉතින් නෝමල් චොකලට් කේක් එකක් ගෙදර හදනවා නම් ගොඩක් ලොකු වේදමක් යනෝනේ. චොකලට් පවුඩර් එතකොට වැනිලා හැමදේම ඕන වෙනවනේ. ඉතින් මේක එහෙම නෑ. අඩු වේදමෙන් හදා ගන්නත් පුළුවන්. හදන්නත් ගොඩක් දේවල් ඕනේ නැහැ. හදන්න ගොඩක් වෙලා යන්නෙත් නැති නිසා ඉතින් ඔයාලට මේක හදලා ගෙදරදීම කාලා බලන්න පුළුවන්. බලන්නකෝ ඒක නෝමල් කේක් එකක් වගේම තියෙනවා. ඒ තරමට සොෆ්ට් එකට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මම මේ අද හදාගත්තේ පොඩි ප්‍රමාණයක කේක් එකක්නේ. ඉතින් ඔයාලට මේක ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩිපුර දාලා ලොකු ප්‍රමාණයක කේක් එකක් උනත් හදාගන්න පුළුවන්. දැන් තියෙන්නේ මං උඩින් චොකලට් ගනාෂ් එකක් දාන්න හිතුවා. චොකලට් කේක් එකට මම දැන් ඒක හදාගන්න හදන්නේ. පේනව නේද කූඹිදුණකුත් ඇවිල්ලා කේක් එකේ රස බලන්න. දැන් මං චොකලට් ටිකයි බටර් ටිකයි කිරි ටිකකුයි මේ විදියට ඩබල් බොයිල් කරගන්නවා හොඳට. ඉතින් නෝමල් චොකලට් කේක් එකකටත් චොකලට් ගනාෂ් එකක් දාලා හැදුවාම ගොඩක් රසයිනේ. ඉතින් මේ කේක් එකකටත් චොකලට් ගනාෂ් එකක් දාලා හැදුවාම වැඩියෙන් රසයි. අරහෙමත් රසයි. කැමති අයට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. අයිසිං දාලා හදාගන්නත් පුළුවන්. අයිසිං කන්න කැමති අයට මේ විදියට හදාගන්නත් පුළුවන්. මම මේ විදියට නිකන් දැනට උඩින් චොකලට් ටික දාගන්නවා. ඉතින් ඔයාලට මේක කැමති විදියකට මේ චොකලට් ගනාෂ් එක දාගන්න පුළුවන්. ඔයාලට කේක් එක මැද්දෙන් උනත් මේක දාගන්න පුළුවන්. මම මේ විදියට චොකලට් ටිකකුත් උඩින් තියාගන්නවා. ඉතින් ඔයාලට බර්ත්ඩේ කේක් එකක් උනත් මේ විදියට ලේසියෙන්ම හදාගන්න පුළුවන් අඩු වියදමකින්. ඉතින් ඔයාලත් මේ කේක් එක හදලා අනිවාර්යෙන් රස පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. bye.